හරි. එහෙනම් පුතේ ඔන්න අදත් ඕගොල්ලන්ට පන්තිය ඉවර වෙලා ගෙදර යන්න මොහොතකට පෙර ඕගොල්ලන්ට වටිනා තවත් ගැටලුවක් විසඳන්න මම ඔන්න අදත් කාලය මගේ වෙන් කරා. මේ තියෙන්නේ ඕගොල්ලන්ට සත්‍යාපනය කරන ගැටලුවක්. සත්‍යාපනය ගැටලුවක්. ඒතර කොහොමද මේක සත්‍යාපනය කරන්න කියලා කියන්නේ? මෙන්න මේ ප්‍රකාශනය එක්සලාගේ ඍණ දෙක වෙනකොට සත්‍යාපනය කරන්න. ඒතර සත්‍යාපනය කරන්නේ දැන් අපි මේකේ සමාන කිරීමෙන් මේ පැත්ත අපි ගන්නවා පුතේ වම් පැත්ත විදිහට, මේ පැත්ත ගන්නවා අපි දකුණු පැත්ත විදිහට. හරිද? ඒතර මම මේකේ මේ අත පැත්ත ගන්නවා දකුණු පැත්ත වම් පැත්ත විදිහට. හරිද? වම් පැත්ත විදිහට. අපි ගන්න පුළුවන් අපිට නැත්නම් LHS, ඒ කියන්නේ left hand side. අරගෙන මෙන්න මේ ප්‍රකාශනයේට x ලාගේ ඍණ දෙක ආදේශ කරනවා. එහෙනම් මම ලියනවා x ඍණ 5, x ඍණ 4. මෙන්න මෙයාගේ x වලට අපි ආදේශ කරනවා ඍණ 2. ඍණ 2. මෙතනට ආදේශ කරනවා x වලට ඍණ 2. හරි නේද? මම මොකද්ද කරේ? x ලාගේ ඍණ 2 වෙනකොට පුතේ අපිට මේක සත්‍යාපනය කරන්න කියන්නේ. එහෙනම් මම මෙයාගේ මේ x තියෙන තැනට ඍණ 2 කියන එක ආදේශ කරලා තියෙන්නේ. සබ්ස්ටිටියුට් කරලා තියෙන්නේ. පැහැදිලිද? දැන් මෙතන ඍණ 2යි මෙතන ඍණ 5යි. -2 -5. ඒක සුළු කරාම එනවා පුතේ -7 නැත්නම් ඍණ 7ක්. මේ දෙන්න අතර තියෙන ගණිත කර්මය ಗುಣ කිරීම මෙතන ආපහු තියෙනවා ඍණ 2යි ඍණ 4යි නැත්නම් -2 -4 පුතේ එතන ඇවිල්ලා ඍණ 6යි එහෙම නැත්නම් -6. ඔයගොල්ලෝ දන්නවා සදිශ සංඛ්‍යා දෙකක් ගුණ කරනකොට ඍණ වරක් ඍණ කියන්නේ ධන. එතකොට 4ක් අය 42යි. මම ධන කියන එක දාලා නැහැ. එහෙනම් මට වම් පැත්තට පුතේ අගයක් ආවා 42යි. පැහැදිලිද? එහෙනම් මම මේ ගානේ සත්‍යාපනය කරන්න ගන්නකොට මේක වම් පැත්ත වෙනම ගත්තා. වම් පැත්ත මට ආව උත්තරේ 42. දැන් ඔකේ දකුණු පැත්ත සලකන්නත් ඕනේ. එහෙනම් මම මේක ගන්නවා දාපෑ. එහෙම නැත්නම් අපි ගන්නවා RHS, ඒ කියන්නේ right hand side. හරිද? එහෙනම් අපි දකුණු පැත්තත් මෙහෙම ලියාගමුකෝ. අපි ගන්නවා x වර්ග ඍණ 9යි x ධන 20 කියලා අරගෙන මෙයාගේ x තියෙන තැනට ඍණ 2 ආදේශ කරනවා, සබ්ස්ටිටියුට් කරනවා. તો ඍණ 2 වර්ගය ඍණ 9 වැඩි කිරීම x කියන්නේ පුතේ ඍණ 2 ධන 20 එකතු කිරීම 20. දැන් මම කරේ මොකද්ද? මෙන්න මේ x තියෙන තැනට මෙන්න මේක ආදේශ කරා. හරි නේද? ඒක ඕගොල්ලන්ට එක පැහැදිලි. તો ඍණ 2 වර්ග කරන්න. ඍණ 2 වර්ග වෙනකොට පුතේ ඍණ සංඛ්‍යාවක් වර්ග වෙනකොට අනිවාර්යෙන් ලැබෙන ධන සංඛ්‍යාවක්. ඒක ඍණ 2 ඍණ 2. හරි? මම නිකන් ඔයාලා හදලා පෙන්නන්නම්. මෙතන ඍණ 2 ඍණ 2 වර්ග කියන්නේ ඍණ දෙවරක් ඍණ 2නේ. එතකොට ඍණය ගුණ වෙනකොට ධන දෙවරක් 2 4. එතකොට ධන 4ක් තමයි එන්නේ. නැත්නම් +4. එතකොට මම මෙතනට දානවා 4ක්. මෙතන තාපව ඍණය ගුණකොට ධන වෙනවා. 9 වරක් 2 කීයද එන්නේ? 18යි. මෙතන එකතු කිරීම කීයද එන්නේ? 20යි. දැන් මේක එකතු කරන්නකො මෙතන 20යි 18යි කියන්නේ පුතේ 38යි 38යි 4යි කියන්නේ 42යි. අන්න දැක්ක නේද මොකද උනේ? වම් පැත්තට ආපු උත්තරේමයි දකුණු පැත්තට ආවේ. එහෙනම් මොකද වෙන්නේ? මේ ප්‍රකාශනය x සමානයි ඍණ 2 වෙනකොට සත්‍යාපනයනේ. අන්න අපි අන්තිමේ ලියන්න ඕන අන්තිම පියවරේ. එම නිසා අපි ලියන පුතේ වම් පැත්ත. අපි ලියනවා මේකේ වම් පැත්ත සමානයි දකුණු පැත්ත. හරිද? දකුණු පැත්ත. හරිද? දකුණු පැත්ත. අන්තිමේදී එම නිසා කියලා ලියලා මෙන්න මේ ප්‍රකාශනය ලියන්න ඕනේ. x ඍණ 5යි x ඍණ 4යි සමානයි x වර්ගය ඍණ 9යි x ධන 20. මෙන්න මේකට උත්තරේ ඍණ දෙකක් ගහනවා. හරි. එහෙනම් මම ඔයාලට මේ පෙන්වුවේ මොකක්ද? මේ පෙන්වුවේ පුතේ සත්‍යාපන කරන ගැටලුවක් හදන විදිය. පැහැදිලි නේද? ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට අපිත් එක්ක ගණන් හදන්න සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? අපේ ඔන්ලයින් ක්ලාසස් වලට වගේම ෆිසිකල් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර ඒ හා සම්බන්ධ වැඩි විස්තර ඊට පහලින් ඇති පුතේ අනිවාර්යයෙන්ම ඒ හා සම්බන්ධ වීමට ඕගොල්ලෝ කැමති අය අපිත් එක්ක ඉක්මනට සම්බන්ධ වෙන්න අපේ පන්ති වලට. එහෙනම් අපි මේ වගේ ගැටලුවකින් තවත් ඉදිරියේදී ආය නැවත හමු වෙමු. එහෙනම් හැමෝටම ආයිබෝවන්.